හැලෝ අපි 2025 පස්වෙනි මාසේ 12 නැත්තම් මැයි 12 අද තමයි වෙසක් පොය දවස. ඉතින් මේ දැන් මම නම් යාළුවෝ ටිකක් එක්ක පොඩ්ඩක් රවුමක් දාන්න යන්න කියලා හිතන් ඉන්නේ. යන ගමන් ඉන්නේ යාළුවෙක් ළඟට එනවා කිව්වා. මේ අපට නම් දැන් ඉඳන් මිනිස්සු ලෑස්ති වෙන ගමන් ඉන්නේ වෙසක් කූඩු වෙලලා එතකොට කොඩි ගහලා දන්සලුත් එහෙම පටන් අරන් වගේ පොඩි පොඩි සද්ද ටිකක් ඇහෙනවා වටෙන්න. බලමු දැන් මගේ යාළුවා දෙන ගමන් ඉන්න අපි පොඩි වටයක් දාන්න යන්න කියලා හදන්නේ. ඉතින් තනියෙන් නෙමෙයි ඕගොල්ලන්වත් එක්ක යන්න හිතුණා. අපි ගිහලා බලමු මොනවා සෙට් වෙන්නේ කියලා. අරුන් අර ඉන්නවද? හා? අපි ඉහිරියන්. යමු. දැන් අපි මේ කෙලින්ම යන්නේ දැන් මුගේ හංසක පැතුම් මේ ඉන්නේ. හංසක පැතුම් දැන් උල්ලේකට යන්නේ අපේ පාරේ එද්දි මේ කියන්නේ අපේ ගල් පාරේ සෑහෙන්න මේ බෞද්ධ කොටි වෙන්නලා එතකොට වෙසක් පුරු වෙන්නලා මාර වයිබ් එකක් තියෙන. දැන් ඒකට මම ඔයාලට තව ටිකකින් මුගේ පැත්ත පෙන්නන්න පොඩ්ඩක් බලන්න මේ බල්ල තන්නේ වෙසක් පුරුයි මේ බෞද්ධ කොටි තියෙන්නේ. අඩුම තරමේ පොඩි වෙසක් කූඩුවක් බෞද්ධ කොටියක් තියෙනවා මචං. ඒකෙත් මේ ගෙදර තියෙන්නේ මේ කොටිය විතරයි බං. වෙන මොකුත් නැහැ. දැන් යන ගමන් ඉන්නේ හංසකලකට ගිහිල්ලා මුදු බඩුවක් කරගෙන දැන් අපි ආයි යනවා අපේ යාළුවට ගින්න දැන්ට. බණ්ඩමණ්ඩලේ ඉදට්ටා බණ්ඩමණ්ඩලේ ගත්තා. බණ්ඩමණ්ඩලේ තව රෙඩි වෙන ගමන් රෙඩි වෙලා ඉවර වුණාට පස්සේ අපි යනවා තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ගන්න. ඒ දෙන්නම ගන්න. ඊට පස්සේ අපි කොහෙට එයිද කියලා හරියටම කියන්න අමාරුයි. දැන් අපි ඉන්නේ ලොකේෂන් එක හොරන. කොහෙට එයිද කියලා කියන්න අමාරුයි. බලමු. සෙට් ලයින් ඉස්සරහ. දැන් අපි යනවා දැන් බණ්ඩමණ්ඩලේ ගාව තව කොල්ලෙක් ඉන්නවා මේ ඌව ගන්න යනවා. ගෙදරින් පොඩ්ඩක් පර්මිෂන් ගන්න යනවා. පොඩ්ඩක් ගෙදරින් කේස් ඩයල් එකට. දැන් අපි ආගේ පර්මිෂන් අරන් ඒවත් එක්කගෙන තමයි අපි යන්නේ. කොල්ලා ගත්තා. මොකක්ද දාපන් මොකක්ද ඇක්ෂන් එකක් දියන්. අපි යන්න හදන්නේ කොල්ලෝ. ඒ කොල්ලා දාන්නේ නේවා. ඉඩියන්ට පදින්න කොල්ලෝ ඔක්කොම.
අයිස්ක්‍රීම් එක කෑවනේ මම අපි. කවුවා. දැන් අර බෑග්සෙට දාන්නත් තියෙනවා කිය මොකද්ද? ඉතින් පාන්. ආට ගල්බනි. හරිද? තවලට මොනවද ඕනේ? සව්. මේ දැන් අපි කොහෙද යන්නේ කියමු? පාදුක පැත්තට. ගිහලා බලමු දන්සනාව තුන මාරගම් පැත්තට. මාරගම් පැත්ත. පොලිසියෙන් ඉන්නවලු. අවියන්නේ යම යන්නේ අද විරාට අත කොල්ල දෙපේ තව හරි බැරිලා හරි නවත්තලා ලිව්වොත් මුට ගෙවන්න කිව්ව. දාන්න එපා. අපේ ගොල්ලෙට පාර වැදිලා තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් දන්සලක් තියෙනවද උඹලගේ ගොල්ල පැත්තේ? නෑ මම රුපියල් තියෙනවා කියලා. කොත්තු දන්සලකුයි ෆ්‍රයිඩ් රයිස් දන්සලකුයි. අන්ත කේරද? හංසිකා කිව්වේ. ඔබ බොරු කියලා උඹ කියන්නේ. මොනවද ඒ ගහන්නේ? කවිය ගන්නවා කවිය. ආදුකින් අර සවුන්ඩ් එකෙන් ඉඳලා කන්ට්‍රෝල් කරන ඉන්න පාවිච්චි කරන ආරෙන් දාලා ආවා එතන අනිත් භාගය ඕට්ට Angga biscuit tadi yang. Aduh sejak kita dia kayak teman ini. Orang bau. Ada ya.
Thank